2026 එළවල් කරනවාලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා ඇති. දැන් තියෙන්නේ මෙන්න මෙච්චර කාලයක් කියලා හිත. ඉතින් ඔන්න අදත් මං ආවා ඔයාලගේ ස්ට්‍රෙස් රිලීස් කරන්න. ඉතින් මම දින්නේ ඔයාලගේ ස්ට්‍රෙස් රිලීස් කරන්න. අද බලන්න ඔයාලටම හිතේ මේ තියෙන කාලය ඇත්තටම මදිද අපිට ගේමක් අහගන්න. නැත්තම් අයියෝ තව සති දෙකයිනේ තියෙන්නේ කොහොමද මේ වැඩ ටික හරියට මැනේජ් කරගන්නේ? මේ අහන්න හරි ප්ලෑන් එකක් තියෙනවා නම් අපි හරියට වැඩ ටික බෙදාගෙන ඉන්නවා නම් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් මේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න ලස්සනට. මේ අහන්න මුලින්ම කියන්න ඕනේ මේක මගේ අයිඩියා එකක් විතරයි. ඔයා කැමති නම් මේක ෆලෝ කරන්න. එහෙම නැත්නම් ඔයාගේ විදිහට මේ ටික වෙනස් කරගන්න නැත්නම් අයිඩියා එකක් හරි ගන්න. කැමතිද? මොකද දන්නවද මං කියන්නේ? මේ මම අද ඉඳලා අද ඇවිල්ලා 26 ඉරිදා මං 27 සඳුදා ඉඳලා ඔයාලගේ එක්සෑම් එක ඉවර වෙනකම්ම දවස් ටික මෙන්න මෙතන දාගෙන තියෙනවා. ඇයි දන්නවද? එක්සෑම් ඩේස් අතර ළමයි ගැප් එකක් තියෙනවා. අපි මේ ගැප් එකෙනුත් උපරිම ප්‍රයෝජන ගත්තොත් ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මං හිතන්නේ ඔයා ඉකෝන් BS accounting කරන කෙනෙක් කියලා හිතලා තමයි මේක කියන්නේ. අනිත් අය ඔයාලගේ විදිහට වෙනස් කරගන්න මං ඒ සබ්ජෙක්ට් තුන කරන ඔයාලට තමයි මේ අද මේ ප්ලෑන් එක කියන්නේ. මං මෙතන සම්පූර්ණයෙන්ම accounting කියන සබ්ජෙක්ට් එක අතාරිනවා. අතාරින්න බෑ. එයා අපිට වැදගත් සබ්ජෙක්ට් එකක්. හැබැයි ඔයාලා දන්නව නේද මටත් වඩා ලොකු දවස් ප්‍රමාණයක් ඔයාලට තියෙනවා accounting paper එකට හොඳටම ready වෙන්න. අද ඉඳලා එක්සෑම් එක වෙනකම් බලනවට වඩා ළමයි මේ බලන්න ඉකෝන් BS සම්පූර්ණයෙන්ම ඉවර වෙලා. හරි. ඔක්කොටම කලින් මම දවස් ටික නිකන් මතක් කරගෙන යන්නම්. 10 වෙනිදා 11 වෙනිදා ඔයාලට තියෙනවා ඉකෝන් paper එක සම්පූර්ණයෙන්ම දවස් දෙකෙන් ඉකෝන් ඉවරයි. පොත් ටික පැත්තකින් තියන්න පුළුවන්. ඊට පස්සේ 13 වෙනිදා ඔයාලට තියෙනවා BS first paper එක සහ 17 වෙනිදා ඔයාලට තියෙනවා BS second paper එක. සබ්ජෙක්ට් දෙකක් ඉවරයි. ඔයාලා හොඳටම දන්නවා 17 වෙනිදායින් පස්සේ ආපහු ඔයාලට accounting paper එක තියෙන්නේ 25 වෙනිදා. මට මතකේ හරිනම් මොකද මම accounting paper එක මේකට දැම්මේ නැහැ. ළමයි ලොකු දවස් ප්‍රමාණයක් ඔයාලට තියෙනවා first paper එකට වෙනම ready වෙන්න සහ second paper එකට වෙනම ready වෙන්න නේ. 18 19 20 21 22 23 24 කියන දවස් ටික ඔක්කොම තියෙනවා. මැදින් ඉංග්‍රීසි සහ මේ ජෙනරල් ටෙස්ට් එක තියෙනවා ළමයි. ඒවට ඉතින් ඔයාලා ලොකුවට මහන්සි වෙන්නේ නැති නිසා ඔයාලට පුළුවන් ඒ දවස් ටිකේම accounting බලා ගන්න සහ second paper එකට වෙනමම ready වෙන්න. ඒ නිසා මම එයාව අයින් කරනවා. එතකොට අපිට දැන් වැඩේ කොට දාගන්න තියෙන්නේ BS paper එක සහ econ paper එක. ඉතින් ළමයි ඔයාලට තාමත් තියෙනවා සති දෙකක වගේ කාලයක් exam එක පටන් ගන්න සහ ඔයාලට පේනවා මේ දවස් 4 exams දවස් 4 gap එකක් තියෙනවා. කොහොමද දැන් මේ වැඩේ කරන්නේ? ඉස්සෙල්ලාම ඔයාලට තියෙන econ first paper එකනේ. ඉස්සෙල්ලාම තියෙන econ නිසා ඉකෝන් දවසට කලින් දවස් ටිකේ අනිවාර්යයෙන්ම ඔයා ඉකෝන් බලන්න ඕනේ. ඉකෝන් තියෙන්නේ 10 වෙනිදා. මම 6 වෙනිදා ඉඳලා 9 වෙනිදා වෙනකම් දවස් ටික ඔක්කොම දවස් 4ම ඉකෝන් වෙනුවෙන් වෙන් කරනවා. ඒ කියන්නේ ඔයා 6 වෙනිදායින් පස්සේ බලන්නේ ඉකෝන් paper එක. ඒකෙදි මතක තියාගන්න MCQ විතරක්ම නෙමෙයි ඔයා full syllabus එක මෙතනින් cover කරගන්න ඕනේ. full syllabus එකම MCQ කරන්නේ කොහොමද? second paper එකේ ප්‍රශ්න කරන්නේ කොහොමද? කොහොම හරි ඔක්කොම පාඩම් ටික බලන්න ඕනේ. පාඩම් 12ම cover වෙන්න ඕනේ මෙන්න මේ දවස් 4 සහ 9 වෙනිදා. ඒ කියන්නේ අපේ econ paper එක තියෙන කලින් දවසේ ඔයා බලන්නේ MCQ paper එක. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන්ම ready වෙන්නේ MCQ paper එකට මෙන්න මේ 9 වෙනිදා. ඔයා ගාව තියෙන හැම paper එකක්ම ගන්න. ඔයා කරපු හැම MCQ එකක්ම ආපහු පාරක් කරලා බලන්න. past papers වල MCQ තනි කරන්න. එහෙම කරලා ඔයා 10 වෙනිදා යනවා ඔයාගේ first paper එක ලියන්න. එතකොට first paper එක ගොඩ. ළමයි ඔයාලට පේනවද BS වලට මැදින් එක දවසයි තියෙන්නේ. එක
දවසක් අපිට මදි BS සෑහෙන්න පාඩම් කරන්න තියෙනවා. පාඩම් 18ක් ඇතුළේ ගොඩාක් දේවල් තියෙනවා නේද? ඒ නිසා අපි දැන් මේ ඉන්න දවස් ටිකේ BS ටිකක් ගොඩ දාගමු. මේ ඉන්න දවස් ටිකේ අනිවාර්යයෙන්ම අපි BS ටික බැලුවේ නැත්තම් අපිට අර තියෙන මැද එක දවස මදි වෙනවා BS පේපර් එක හරියට කරගන්න. මොකද පාඩම් කරන්නනේ තියෙන්නේ. ඒ නිසා හෙට ඉඳලා දවස් 3ක් මං වෙන් කරන්නේ BS වෙනුවෙන්. ඒකෙදි ළමයි ඔයාලා ගොඩක් බලන්න ඕනේ 13 වසරේ පාඩම්. මොකද ගොඩක් අය කියනවා 13 වසරේ මැනේජ්මන්ට් පාර්ට් එක ටිකක් අමාරුයි. කළමනාකරණයේ පාඩම් ගොඩක් තියෙනවා. සහ ගොඩාක් ඔයාලා පාඩම් කරලා නැති නිසා කළමනාකරණය කියන පාඩම් සෙට් එක නැත්තම් 13 වසරේ ඔක්කොම පාඩම් ටික මෙන්න මේ දවස් 3 බලන්න. අද ඉඳලා දවස් 3. ඊට පස්සේ ඔයා ආපහුම පටන් ගන්නවා ඊළඟ දවස් 4. කො 30 ඊළඟ දවස් 4 සම්පූර්ණයෙන්ම ආපහු ඔයා බලන්නේ ඉකෝ. ඔයා ආපහුම බලන්නේ ඉකෝත් මෙන්න මේ දවස්වල ළමයි ඉකෝත් 13 වසරේ පාඩම් ටික බලන්න. මොකද ඒකෙත් මම දන්නවා ඔයාට 13 වසරේ පාඩම් ටික තමයි හරියට කවර් වෙලා නැත්තේ කියන එක. 13 වසරේ සහ ඔයාට වීක් තැන් තියෙනවා ඇති. ඒ දේවල් සහ මෙන්න මේ දවස් ටිකේ අනිවාර්යයි කිව්වොත් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික ඉවර වෙන්න ඕනේ. පාස් පේපර්ස් 2019 ඉඳලා 2025 වෙනකම් පාස් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම ඉවර වෙන්න ඕනේ. එතකොට දැන් ඔයා BS කරලා තියෙනවා දවස් 3ක්, ඉකෝන් කරලා තියෙනවා ඊට පස්සේ 13 වසර දැන් ටිකක් ඔයාට හොඳට පුළුවන් 13 වසරේ පාඩම් ටික පාස් පේපර්ස් කරපු නිසා දැන් ඔයාට ප්‍රශ්න ටික ගැනත් අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු දවස් 3ක් තියෙනවා ඔයා මේකෙන් බලන්න පටන් ගන්න ළමයි BS. අයි දන්නවද? ඊළඟ දවස් 4 ඔයා එක දිගට ඉකෝන් බලනවනේ. මෙතනත් ඔයා ඉකෝන් බැලුවනේ. BS ටිකක් කලින් බලපු නිසා ආයෙම ටිකක් මතක නැතු ඇති. ඒ නිසා මේ දවස් 3 BS බලන්න. මෙතන BS බලද්දී ඔයා ෆුල් සිලබස් එක කවර් කරන්න ඕනේ. මොකද ෆුල් සිලබස් එක කවර් කරන්න ඔයාට ආපහු දවසක් හම්බ වෙන්නේ නැහැ. පාඩම් 18 එකේ ඉඳලා 18 වෙනකන් පාඩම් කරන්න ආපහු ඔයාට දවසක් හම්බ වෙන්නේ නැහැ. මේ දවස් ටික යූස් කරන්න අන්න ඒකට. ඊට පස්සේ ආපහු මම කිව්වා වගේම ඉකෝන් ෆුල් සිලබස් එක කවර් කරලා MCQ 9 වෙනිදා ඇති තරම් කරලා ඔයා යනවා 11 වෙනිදා පේපර් එක ලියන්න. බය වෙන්න එපා. හොඳටම කාලය ඇති. මේවා බලන්නකො ළමයි. හොඳටම කාලය ඇති. බය වෙන්න එපා. බය වුණොත් තමයි කරගන්න අමාරු වෙන්නේ. රිලැක්ස්. හොඳ? ඊට පස්සේ මෙදා ඔයාට ගෙදර ඇවිල්ලා දුවගෙන එන්න ගෙදර යාළුවොත් එක්ක අර එකයි මේකයි මම ගැහුවේ 5 ඔයා ගැහුවේ 4ද උත්තරේ 2ද ඕවා නෑ. දුවගෙන එන්න ගෙදර. මෙදා ඔයාට ටයිම් එකක් තියෙනවා ගෙදර ඇවිල්ලා හවස සෙකන්ඩ් පේපර් එක බලන්න. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එක නම් ටිකක් ෂේඩ් නේ. මොකද ප්‍රශ්න 5කට ඔයා දැන් ඉඳලම රෙඩි වෙලා ඇති මම මේ ප්‍රශ්න 5 තමයි කරන්න කියලා. ඔයාට මෙදා ගෙදර ඇවිල්ලා හවස සහ රෑ නිදා ගන්න නැතුව හරි නිදා ගන්න නැතුව නෙමෙයි ටිකක් නිින්ද පොඩ්ඩක් අඩු කරලා ඔයාට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 5ට රෙඩි වෙන්න පුළුවන් මෙදා දවස සහ 11 වෙනිදා උදේ වරුව. මොකද එක්සෑම්ස් තියෙන එකට. එතකොට ඉකෝන් පේපර් එකේ ඔන්න රෙඩි දැන්. ඉකෝන් පේපර් එක ලියලා 11 වෙනිදා ඔයා ගෙදර ආවා. සම්පූර්ණයෙන්ම ඉකෝන් පොත් ටික දැම්ම ටික පැත්තකට. ආයිතින් ඔයා ඉකෝන් ජීවිතේට පාඩම් කරන්න. හරියට කරේ නැත්නම් ආයෙ කරන්න වෙයි. ඒ නිසා හරියට පාඩම් කරන්න. ඊට පස්සේ ඔයාලට පේන ඔන්න රිස්ක් එකක්. අපිට එක දවසයි තියෙන්නේ BS ෆස්ට් පේපර් එක කරන්න. හැබැයි ඔයා දන්නවා අපි BS මෙන්න මෙතන පාඩම් කරපු නිසා අපිට දැන් ටිකක් මතකයි. හැබැයි අපි ආපහු මතක් කරගන්න ඕනේ. ඔයාට 11 වෙනිදා ගෙදර ඇවිල්ලා රෑ තියෙනවා 11 වෙනිදා තියෙනවා සම්පූර්ණයෙන්ම රෑ ටික තියෙනවා. ඉතින් මොනවා වුණත් පාඩම් කරගන්න පුළුවන් නේ. සහ ෆුල් දවසක් තියෙනවා 12 වෙනිදා. එතකොට ඔයාට මෙන්න මේ 12 වෙනිදා ඔයා රෙඩි වෙන්නේ ෆස්ට් පේපර් එකට. සම්පූර්ණයෙන්ම
බැලුවා මොනවාද එන MCQ මොනවාද ඇවිල්ලා තියෙන්නේ past papers වල කොහොමද මම ඒ ටික කරන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න ටික දාලා තියෙන්නේ කරන්න ප්‍රශ්න 500ක් ඒ ටික ඊට පස්සේ ලියන ප්‍රශ්න ටික අර ලියන්න එනවනේ කොටස් 3කට බෙදලා එන්නේ වාගේ first paper එක තනිකරම ඔයා ready වෙන්නේ first paper එකට ඊට පස්සේ 13 වෙනිදා ඔයා යනවා first paper එක ලියන්න නැති නිසා ලියන්නත් චුට්ටක් තියෙනවා first paper එකේ අර අන්තිම ටික. හැබැයි අර ලොකුවට විස්තර කරන්න නැති නිසා ඔයා මේ බලාගත්ත දේවල් වලින් ගේමක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉවරයි first paper එකත් ඉවරයි. nothing. අයියෝ දවස් කීයක් තියෙනවද? දවස් 3ක් තියෙනවා ඔයාට second paper එකට ready වෙන්න. ඔයා දැනටමත් full syllabus එකම දෙපාරක් විතර බලලා තියෙන නිසා ඔයාට ප්‍රැක්ටිස් එකක් තියෙනවා දවස් 3කින් කොහොමද full syllabus එක cover කරන්න කියන එක ගැන. ඒ නිසා ඔයාට මේ දවස් 3 හොඳටම ඇති ආපහු පාරක් full syllabus එක බලන්න සහ 16 වෙනිදාට හොඳට බලන්න past papers ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කොහොමද answers ලියන්නේ ඒ දේවල් ගැන හොඳට බලලා ඔයා යනවා 17 වෙනිදා second paper එක ලියන්න. එදා ඔයා paper එක ලියලා ගෙදර එන්නේ subject දෙකක් ඉවර කරලා ඔයාට දැන් තව තියෙන්නේ එක subject එකයි ටිකක් මහන්සි වෙලා කරන්න. English ඒවා ඉතින් පොඩ්ඩක් ලොකුවට බලන්න දෙයක් නෑනේ. කලින් අවුරුද්දේ මොනවාද ආවේ ඒවා චුට්ටක් බලාගෙන ගියාම ඇතිනේ ලොකුවට අපිට මහන්සි වෙන්න දෙයක් නෑනේ. මහන්සි වෙන්න තියෙන ඊට පස්සේ ඔයාලට අයියෝ මහන්සි වෙන්න තියෙන ඊට පස්සේ ඔයාලට accounting paper එකට මම කිව්වා වගේම ලොකු දවස් ප්‍රමාණයක් තියෙනවා ආපහු මුල ඉඳලා පටන්ගෙන කරගත්තත් ඔයාලට මේක කරන්න පුළුවන්. මේ දවස් ටිකටත් plan එකක් මම දාන්නම්. ඔයාලගේ paper එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එකත් එක්ක ඒක බලලා idea එකක් ගන්න. මේක තනිකරම මගේ idea එක. ඔයාට කැමති විදිහකට මේක බෙදා ගන්න. දැන් තේරෙනව නේද? මදි නෑ කල් කියලා. ගේමක් ගහන්න කොයිම වෙලාවකවත් බෑ කියලා අතාරින්න එපා. එහෙනම් ඔයාලට ජය වේවා. ගිහින් එන්නම්. බයි බයි.